සුබම සුබ දවසක් හැමෝටම ගිරවුන් කුකුලන් පරවියන් වගේ ඕනම කුරුළු විශේෂයකට දෙන්න පුළුවන් හොඳම විටමින් එකක් ගැන තමයි අපි අද කතා කරන්නේ. මේ වගේ ඇසුරුමත් තමයි අපිට මේ විටමින් එකේ බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් ඒගොල්ලෝ කුරුළු විශේෂ ගණනාවක පින්තූරත් ඒගොල්ලෝ මේකේ දාලා තියෙනවා. ඊට අමතරව මේක ඕරල් පවුඩර් එකක්. ඒ කියන්නේ සතුන්ට ආහාරවලට කලවම් කරලා ලබා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ජලයට මිශ්‍ර කරලා ලබා දීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඊට අමතරව මේක ග්‍රෑම් 100 පැකට් එකක්. ඉතින් මේකේ මිල ගැන සඳහන් කරනවා නම් මට රුපියල් 470ක් වගේ මිදුලක් තමයි උනේ. ඒ වගේම මේ පිටිපස්සේ එක්ස්පයර් ඩේට් එක මේ සඳහන් කරලා තියෙනවා. ඉතින් බලන්න ඕගොල්ලෝ අනිවාර්යෙන්ම කල්ලිකුත් වෙලාද කියලා. ඉතින් ඊට අමතරව මේ වගේ තමයි අපිට මේක බලා ගන්න පුළුවන් ඉන්නේ. ඒ වගේම මේ සතුන්ට අවශ්‍ය කරන ප්‍රධාන සංඝටක මේකේ 19ක් අන්තර්ගත කරලා තියෙනවා ඒගොල්ලෝ. ඉතින් ඒ අන්තර්ගත කරපු ප්‍රධාන සංඝටක 19ට අදාළව එක එක වර්ගයට ඇතුළත් කරලා තියෙන මේ මිලිග්‍රෑම් ප්‍රමාණයත් ඒගොල්ලෝ දක්වලා තියෙනවා. ඉතින් සාමාන්‍ය මේක සෑහෙන කාලයක් මේ සතුන්ට ලබා දෙන්න පුළුවන්. මිල මම ඔයාලට සඳහන් කරා 470ක් වගේ තමයි වෙන්නේ. ඔයාලට තව අදහසක් ගන්න ඕන නිසා මම මේ තියෙන වර්ග ටිකත් පැහැදිලිව පෙන්නන්නම්. ඒතර ඔයාලට තවත් ඒක හොඳයි. කහපාට කුඩක් තමයි මේකේ තියෙන්නේ. ඉතින් මේකෙන් ග්‍රෑම් එකක් වතුර ලීටර් දෙකක තමයි කලවම් කරන එක අනුපාතය දක්වලා තියෙන්නේ. ඉතින් අපිට මේක කිරා ගන්න අපහසු නම් යෝගට් හැන්දකින් එකක් දාන්න. ඒ කියන්නේ පිරෙන්න දාන්න එපා. පොඩ්ඩක් දාන්න. සාමාන්‍ය යෝගට් හැන්දකට ග්‍රෑම් 3ක් විතර වගේ අල්ල මං දන්න විදියට මේ අනුපාතය මම ඔයාලට දාන්න. එතකොට තවත් දේසි. ඉතින් විටමින් එකක් දෙනකොට අනිවාර්යයෙන්ම මාසයකට එකපාරක් දුන්නාම හොඳටම ඇති. ඉතින් ඒක එක දිගට දවස් 3ක් හෝ 4ක් දෙන්න ඕනේ. ඉතින් සමහර කට්ටිය විටමින් වර්ග 2 3 ගෙනල්ලා මාසය පුරාම දවසක් කරලා දවසක් වගේ දෙනවා. ඉතින් එහෙම දෙන්න එපා. සතුන්ට අවශ්‍ය ප්‍රමාණයක් තියෙනවා ඒ සතුන්ට. මේ ඉතින් අනික ඒ වගේම කියන්න ඕනේ මේ ගිරවුන්ට දෙන ප්‍රමාණය කුකුලන්ට දෙන්න යන්න එපා. ඉතින් අර ගිරවුන්ට වඩා ප්‍රතිශතීකරණය වැඩි සතුන් තමයි කුකුලෝ කියන්නේ. ඉතින් කුකුලන්ට පොඩ්ඩක් වැඩි කරන්න පුළුවන්. ගිරවුන්ට ප්‍රමාණයට අඩු කරන්න පුළුවන්. ඒ වගේම ඉතින් විටමින් එකක් දුන්නාම සතුන්ගේ ප්‍රතිශතීකරණ මට්ටම ගොඩාක් ඉහළ යනවා. ඉතින් අර ඒගොල්ලෝ ආහාර රුචිය වැඩි වෙනවා මේක දුන්නාන් පස්සේ. ඒ වගේම තමයි ඉතින් අනිවාර්යෙන් පිරිසුදු ආහාර ටික වතුර ටික අනිවාර්යෙන් අපි සතුන්ට දෙන්න ඕනේ. දැන් ওই කුකුල වගේ සත්තු ඉන්නවා ටිකක් අර පුම්බා වගේ ඉන්නවා ආහාරම් වැඩි කන්න බලන්නේ නැහැ. විටමින් එකක් දුන්නාම ආහාර රුචිය වැඩි වෙනවනේ. ඒතකොට ඒගොල්ලෝ ආහාර හොයාගෙන කන්න බලනවා. ඉතින් ඒ වගේ නම් පරවැය වගේ සතුන්ටත් මේ වගේ හොඳයි. ඉතින් පියාසර කාලේ වැඩි කරගන්න පුළුවන්. ওই ගිරව් වගේ සතුන් ගැන කතා කරනවා නම් අර පියාටු ගොඩක් මේ ගිහිල්ලා තියෙනවා. සමහර සතුන් පියාටු ටික එන්නක් පරපු කොටාගෙන. ඉතින් ඒක මේ පරබියන්ගේ සමහර වෙලාවට තියෙනවා මේ කොටාගෙන පියාටු හැල්ලා. ඉතින් මේ වගේ ඉක්මනින් මේ පියාටු ටික වර්ධනය කරගන්න පුළුවන් අපිට මේ විටමින් එක භාවිතා කරනවා නම්. ඒ වගේම තමයි ඉතින් මේ අර කුකුල් පැටව සමහරවල්ලාට බිත්තරෙන් එළියට එනකොට බිත්තර කට්ට වගේ හයිය ගතිය අඩුයි. ඒ කියන්නේ පරබියන්ටත් මේක වෙනවා. ඉතින් මෙලෙක් ගතිය වැඩි. ඒතකොට සමහරවල්ලාට මේ කඩාගෙන එන්න එළියට අමාරුයි. ඒතකොට ඒ වගේ සතුන් ඇතුලේ මැරෙන අවස්ථාවක් තියෙනවා. ඉතින් බිත්තර කට්ට උනත් හොඳ ශක්තිමත් විදිහට හැදෙනවා. මොකද මේ විටමින් වර්ගවල ගොඩාක් මේ ඒගොල්ලෝ කනිජ ලවණ විටමින් ඒ වගේම මේ සුද්ධ පෝෂක කොටස් වර්ග ගොඩාක් මේක අන්තර්ගත කරලා දිනවා. එතකොට ඉතින් සතුන්ට අවශ්‍ය වෙන හැම පෝෂක කොටසක්ම වගේ මේ ගොඩාක් දුරට බොහෝ දුරට මේකෙන් හම්බ වෙනවා. ඊට අමතරව වාට ඔය අලු වගේ දේවල් සතුන්ට දෙන්න පුළුවන්. හුඹස් මැඩි කලවම් කරලා ඊට අමතරව ගඩොල් කුඩු වගේ මිශ්‍රණයක් හදා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තව කුරුල්ලන්ට දෙන්න පුළුවන් මේ ඔය පලා වර්ග වගේ දේවල්, කොළ වර්ග මේ ඔය කුකුලන්ට වගේ දෙමළ වැල් වගේ දෙන්න පුළුවන්. ඊට අමතරව මුකුණු වැන්න, ගොටුකොළ වගේ දේවල් නිකන් වවන්න පුළුවන්. නිවිති වගේ දේවල් සත්තු කනවා. ඉතින් කුකුල වගේ නම් ඉතින් ඒ වගේ ගොඩක් දේවල් අපිට මේක කරන්න පුළුවන්. ඊට අමතරව ඉතින් පර්විය වගේ සතුන්ගේ පියාසර කාලේ වුණත් මේ ගොඩක් වර්ධනය කරගන්න පුළුවන්. ප්‍රතිශතීකරණ මට්ටම ඉහළ යන හින්දා ඒ වගේම ඊට අමතරව සතුන්ගේ මේ හොඳ ඇක්ටිව් ගතියක් අපිට බලන්න පුළුවන්. ඉතින් හොඳ පැටවුඩියක් අපිට බෝ කරගන්න පුළුවන්. හොඳ ඒ කියන්නේ ඇට වෙන්නේ නැතුව හොඳ සයිස් එකට සත්තු ටිකක් අපිට හදා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ ගොඩාක් දේවල් මේ විටමින් එක කරහා පොදුවේ පක්ෂීන්ට ලැබෙනවා. ඉරව් වගේ හදනවා නම් දැලිපොතු අනිවාර්යෙන් අපි සතුන්ට දෙන්න ඕනේ. ඊට අමතරව ඔයාලට මං කිව්වනේ මේ විතර කට බිඳ ගන්න බැරුව සමහරවල්ලාට පැටව මැරෙනවා කියලා. ඒතකොට මේකට හොඳම විසඳුමක් තමයි අපිට මේ සිප්පි කටුකුඩු කියන්නේ. මේක වෙළඳපොලේ ඔයාලට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම විතර කට හොඳ හයිය විදියට ශක්තිමත්ව හැදෙනවා. ඊට අමතරව මේ විතර බොන එකටත් මේක හොඳම විසඳුමක් තමයි. ඒ වගේම ඉඟුරු, සුදු ලුණු, ගම්බිරිස්, කරාබු නැටි වගේ දේවල් අපිට සතුන්ට ලබා දෙන්න පුළුවන්. ඉතින් මේකත් ඉතින් ස්වභාවික ආහාරයන් නිසා සතුන්ට හොඳ ප්‍රතිශතීකරණය ලැබෙන, සතුන්ට හොඳ වර්ධනය බලා ගන්න පුළුවන්. ඉතින් හොඳ නිරෝගීව අපිට සත්තු ටික හදා ගන්න පුළුවන්. ඉතින් මම මීට වඩා අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපිත් එක දිගටම එකතු වෙලා ඉන්න කියලා මම ඔයාලගේ ඉල්ලීමක් කරනවා.